අයිබෝවන් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්. මැද පෙරදිග කලාපයේ මේ වන විට උත්සන්න වී ඇති යුදොනසුම් වාතාවරණය තුළ කලාපයේ ඇතැම් ප්‍රදේශවල ගුවන් අවකාශයෙන් වසා දමා ඇති බව වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරන්නේ මේ හේතුවෙන් ගැටුම් කලාපයේ මගහරවා ගැනීම සඳහා ලන්ඩන් ඇතුළු යුරෝපීය ගුවන් මාර්ගවල වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ඇති බවයි. මෙම මාර්ග වෙනස් කිරීම හේතුවෙන් යුරෝපය වෙත ක්‍රියාත්මක ගුවන් ගමන්හි කාලය දීර්ඝවීමක් සිදුව හැකි බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. එහිදී අද ලන්ඩනයේ සිට කොළඹට පැමිණෙන UL 504 ගුවන් යානය යළි මාර්ගගත කිරීම හේතුවෙන් ඉන්ධන පෙරවීම සඳහා දෝහා වෙත හරවා යවනු අතර බලපෑමට ලක් වූ ගුවන් අවකාශය මගහරවා ගැනීම සඳහා කොළඹ සිට පැරිස් දක්වා UL 501 යානයේද ගමන් මාර්ගය වෙනස් කර තිබේ.